හලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට මං හිතුවා අද මගේ YouTube එකෙන් දෙන වීඩියෝ එක ඔයාලට ගොඩක් ස්පෙෂල් වීඩියෝ එකක් අරන් එන්න ඕනේ කියලා. ඒ තමයි මම අද කතා කරන්නේ 11 ගැන. ඉතින් ඔයාලා දන්නවා විශ්වයේ තියෙන කියන්නේ අපිට අවුරුද්දේ හම්බෙන දින අතුරින් වැදගත්ම දිනය කියන්නේ ප්‍රබලම දිනය පෝර්ටල් දිනය තමයි පෝර්ටල් ඩේට් එකක් තමයි මේ 11 කියලා කියන්නේ. ඉතින් කොහොමද ඔයාලගේ අද දවස පලදායිව කාර්යක්ෂමව කටයුතු කරන්න මොනවද මේ දවසේදී අපිට කරන්න තියෙන වැඩ? කියන්නේ අපිට කොහොමද අපි විශ්වත් එක්ක සම්බන්ධ වෙන්නේ? අපි කොහොමද යාගෙන් අපිට උන අවශ්‍යතා ඉටු කරගන්නේ කියලා මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලට අද දවසේදී කරන්න තියෙන ලොකුම දේ තමයි පලදායිව ගත කරන්න මැනිෆෙස්ටේෂන් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ධනාත්මක හිතලා ඔයාලා මම උදාහරණයක් විදියට ගන්නම්. අපිට ඕන මොකක් හරි අමුෂයකට හොඳ සාමර්ථයක් ගන්න. ඉතින් අපිට ඒකට කරන්න තියෙන මැනිෆෙස්ටේෂන් එක මොකක්ද? ඔයාලා හොඳට නිදහස් තැනක කියන්නේ ගෙදර නැතුව පරිසරයට පොඩ්ඩක් විවෘත තැනකට ගිහින් හොඳට ඉඳගෙන ඔයාලා මැනිෆෙස්ට් කරන්න. මට හොඳ රිසල්ට් එකක් ලබා දුන්න විශ්වයට ස්තුතියි. ඒ කියන්නේ අපිට දෙයක් ලැබුණා කියලා තමයි අපි විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. කවදාවත් ඔයාලා මේ කාරණේදී නෙගටිව් විදියට හිතන්න යන්න එපා. තව අද වගේ දවසකදී ඔයාලට කරන්න පුළුවන් දෙයක් තමයි විෂුවල් මෙසේජස් ලියන එක. ඇත්තට මේක දැන් මම අවුරුද්දක් විතර කරන දෙයක්. මම මේක ඩේලි රුටින් එකකට මගේ දාගෙන තියෙන්නේ. ඒ කියන්නේ මම හැමදාම උදේ නැගිටගම ෆ්‍රෙෂ් වෙලා මේ පොත් මේසෙට ගිහින් ඉඳගෙන මගේ නෝට්බුක් එක ගන්න. මගේ නෝට්බුක් එකේ හැමදාම එක පේජ් එකක් විෂුවල් මෙසේජ් එකක් ලියන්න මම මේක පාවිච්චි කරනවා. ඔයාලට මේක අද දවසේ ඉඳන් පටන් ගන්න පුළුවන්. ඇත්තටම අද දවසේ වගේ දෙයක් කරන එක ඔයාලට රිසල්ට් එක ඉක්මනට ගන්න පුළුවන්. ඔයාලා විශ්වය විශ්වාස කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට ඒ දේ ලැබෙනවමයි. ඉතින් ඔයාලට මේකදී කරන්න තියෙන්නේ නෝට්බුක් එකක් හරි එක කොලයක් හරි ගන්නවා. හැබැයි මේ කොලයක් ගන්නවා නම් ඒක ඉතින් දවසකට විතරක් සීමා වෙන දෙයක් විදිහට ඔයාලා දකිනවා නම් කොලයක් ගන්න. නැත්තම් ඔයාලා දිගට මේක පුරුද්දක් විදිහට කරගෙන යන්න කැමති නම් ඔයාලට පොතක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකදී ඩේට් එක දාලා ඔයාලා විශ්වයට මෙසේජ් එකක් ලියන්න. අපිට ලියන්න පුළුවන් මම උදාහරණයක් විදිහට මම ලියන විදිහට කියනවා නම් ඔයාලට කියන්න. මට මුලින්ම මම ස්තුතිවන්ත වෙන්නේ මට ජීවයක් ලබා දුන්නට. මොකද ගොඩක් සත්තු එහෙම ඉන්නවනේ ජීවයක් නැතුව. ඉතින් කොච්චර එක දුකක්ද අපිට ඒ අතුරින් අපිට මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන එකට අපි විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් ඔයාලා ලියන්න මට ඔයාලා ලියන්න පුළුවන් මට ජීවයක් ලබා දුන්නට විශ්ව මාතාවට ස්තුතියි කියලා. ඊළඟට ඔය ස්තුතිවන්ත වෙන්න අපිට හොඳට කන් හෙන්න කතා කරන්න පුළුවන්. අපිට හොඳට පේනවා. ඒ දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. මට ලස්සන සමට පැහැයක් ලබා දුන්නාට ඔයගේ හැම අඳුර වෙලා තියෙන පුළුවන් ඕන වලට ස්තුති වෙන්නත් මේ ටෙක්නික් එක යූස් කරන්න පුළුවන්. මට පැහැපත් සමක් ලබා දීලා තියෙනවට මට ලස්සන නියපොතු එතකොට මට දිග කෙස් කලබක් ලබා දීලා තියෙනවට හැම දෙයකම ස්තුතිවන්ත වෙලා ලියන්න. පිටු කීයක් ගියත් කමන්නේ ඔයාලට ස්තුති කරන්න තියෙන දේවල් වලට ස්තුති කරන්න. ඊට පස්සේ ඔයාලා මොකක් හරි කැම්පස් එකකට හරි එහෙම මොකකට හරි සිලෙක්ට් වෙන්න ඉන්නවනම් අන්න ඒවට ස්තුතිකාන්ත කරන්න. තමන් ආස එක්ක පේරාදෙණිය විශ්වවිද්‍යාලේ නම් මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරුණා. මට ඒකට තේරෙන්න උදව් කරපු විශ්ව මාතාවට ස්තුතියි. නමුත් ඒක තේරෙලා නැති වෙන්න පුළුවන්. ඔයාලා ඒකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අද දවසේදී ඔයාලට කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට තව එක පොයින්ට් එකක් කියන්න. ඒ තමයි ඉන්ෆිනිටි කියන එක ගැන. ඔයාලට මගේ මේ thumbnail එකේ මැද සුදු පාට පසුබිම පිටින් මාක් එක ඔයාලට පේනවනේ. අන්න ඒකට තමයි ඉන්ෆිනිටි මාක් එක කියලා කියන්නේ. ඇත්තටම මේක නිකන් අපිට විශ්වත් එක්ක සම්බන්ධ වෙන තියෙන පොල් ගේට් එකක් වගේ කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඔයාලට මොකක්ද දන්නද කරන්න තියෙන්නේ? මේක ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා සුදු F එකක් අරගෙන ඔය විදිහට ඉන්ෆිනිටි මාක් එක අඳින්න. ඔය මාක් එක ඇඳලා ඔයාලා මේකට නිල් පාටක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මේ ඉන්ෆිනිටි මාක් එක ඇඳලා ඔකේ කොන් හතර තියෙන කොන් හතරේ 11 කියලා ලියන්න. ඒ කියන්නේ 11යි 11 හතරක් මුළු හතර ලිව්වනම් හරි. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ ඔයාලගේ ෆිෂ් එක. කියන්නේ ඔයාලා අද දවසේ ඉල්ලන දේ මොකද්ද? අපිට එකපාරට හැමදේම ඉල්ලන්න යන්න එපා. එතකොට මේ ගොඩක් අසාර්ථක වෙන්න බලනවා වැඩි. ඔයාලා මුලින්ම එක දෙයකට ફોකස් කරන්න. එක දෙයක් ගැන විතරක් හිතන්න. කියන්නේ එක්සෑම් එක පාස් වෙන්න.
ඉතින් ඒ වගේ දේවල් අදට අවශ්‍ය ඔයාලට කරන්න ඉන්ෆිනිටි මාර්ක් ඇතුලේ තව එක පොයින්ට් එකක් කියන්න. ඒ තමයි ඉන්ෆිනිටි කියන එක. ඔයාලට මගේ මේ thumbnail එකේ මැද සුදු පාට කැසට් එකට මාර්ක් එක ඔයාලට පේනවා. අන්න ඒකට තමයි ඉන්ෆිනිටි මාර්ක් එක කියලා දෙන්න පොයින්ට් එක. මේකට ගොඩක් වැදගත් සම්බන්ධ වෙන තියෙන පොල් ගේට් එකක් වගේ කියලා අපිට කියන්න පුළුවන්. දැනගන්න ඕන. ඉතින් ඔයාලට මොකක්ද කරන්න කරන්නේ? මේක ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා සුදු එකක් අරගෙන ඔය විදිහට ඉන්ෆිනිටි මාර්ක් එක අඳින්න.